එහෙමයි කියලා ගේම අතරින්න බෑ. අපි තව කන්න ඕන. යා. මේක කෑවට පස්සේ මම මෙතන ජීවත් වෙලා ඉදී දන්නෙත් නෑ. බඩපුල්. එහෙමයි කියලා ගේම අතරින්න බෑ. සටන පාවා දෙන්නේ නෑ. එහෙනම් අපි කමු. මුලින්ම පරාටකෙන් කාලා බලමු මොකද තත්ති කියලා. සිත් මිසලෝනේ අයිතිකරු. මගේ කලින් වීඩියෝ වල ඉන්නවා ඔයාලට මතක ඇති. කෑම ටික සුපිරියා. බලමු මසාලා තෝසේ හදන විදිය. අපිට ඉස්සෙල්ලාර මම පෙන්නපු මසාලේ තෝසේ ඇවිල්ලා තියෙනවා. කෙලින්ම උණු උණුවෙම කන්න පුළුවන් මේ සිඳගෙන. චෙෆ් ග්‍රාන්දේ චෙෆ්. පරිප්පුවඩේ කෑවේ ඉස්සෙල්ලා. ඒක පට්ට ක්‍රිස්පි. ඉන්න අපිට උණු උණු වඩේ ඇවිල්ලා තියෙනවා. මේ උළුදු වඩේ නේ අක්කේ? උළුදු වඩේ. මේ සමෝසත් දැන් බෙදලා තියෙන්නේ. කර සද්දෙත් තියෙනවා. ඔව් ඒක පට්ට ක්‍රිස්පි එකක් කෑවම පට්ටම රහයි ආ. හෙලෝ ගයිස්. අද උදේ ඉඳලා කිසිම දෙයක් කාලා නැහැ අපි. අපි අද මේ බඩගින්නේ හිටියා උදේට චූටි දෙයක් විතරයි කෑවේ මේ උදේ ඉඳලා බඩගින්නේ තමයි හිටියේ. කිසිම දෙයක් කන්නේ නැතුව. ඒකට හේතුවක් තියෙනවා. මේ දැන් බඩේ පණුව බොක්සින් ගන්න සීන් එකක ඉන්නේ දැන් වෙලාව ඇති දැන් වෙලාව 3:00 අවස හරියද දැන් උදේ ඉඳලා කිසි දෙයක් කන්න නැතුව ඉන්නවා කියන්නේ ඉතින් පිස්සු ඇදෙනවනේ බඩ දැවිල්ලත් එක්කයි ගෑස්ටික් වැඩිලාද කොහෙද අද තියෙනවා මේ හැම බ්‍රහස්පතින්දම තියෙනවා අපේ මේ බොරැල්ලේ සරත් අයියගේ සිඩ්නි සෙලෝන් රෙස්ටුරන්ට් එකේ සයිවර් නයිට් එක තියෙනවා ඉතින් දැන් කාලයක් තිස්සේ අපි යන්න හිතාගෙන හිටියේ අපිට දවසක් හම්බුන්නේ නැහැ මොකද මේ බ්‍රහස්පතින්ද තමයි බ්‍රහස්පතින්ද ඉරිදා මම හිතන්නේ තියෙන්නේ. ඉරිදා කොහොමවත් යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අද පොඩි නිවාඩු සීන් එකක් සෙට් වුණා. ඒ හින්දා අපි කට්ටිය කතා වුණා යන්න කියලා. මේ සයිවර් නයිට් එකට. මේකේ වැඩේ තියෙන්නේ දැන් හවස 3:00 කියන්නේ ඉතින් සාමාන්‍ය සයිවර් නයිට් එක තියෙන්නේ රැටනේ. ඒකනේ ඒක සයිවර් නයිට් කියන්නේ. ඉතින් මේ එයාලගේ හොදේ තමයි ඉතින් එයාලා හවස දවල් 2:00 ඉඳලා රෑ වෙනකම්ම මේක මෙයාලා කන්ටිනියු කරගෙන යනවා බුෆේ එකක් තනිකර. ඉතින් ඒක මාර වටිනවා අපිට මේ රෑට යන්න බැරි අයට දවල්ට ගිහලා කෑවේක ඇති වෙන්න. තනිකර ඉන්දියන් කෑම තියෙනවා පට්ට විදිහට තියෙනවා කියලා ඉතින් එයාලා වීඩියෝ දානවා. ඉතින් අපි කෙල ඉන්නවා ගෙදරට වෙලා. ඔන්න ඉතින් අද ඒක ගිහිල්ලා කාලම් බලන්න ඕනේ ඉඳන් අපි අද කට්ටිය යනවා කන්න. ගිහිල්ලා ඉවරලා ඉතින් බලමු මොකද තත්ති කියලා එතන මේ කෑමක් තමයි තියෙන්නේ. ඉතින් අද ගිහිල්ලා මුළු කඩේම කන සීන් එකේ ඉන්නේ. ඒ තරම් බඩගිනි ඉතින්. එහෙනම් ඉතින් guys අපි එතනට ගිහිල්ලා හම්බෙමු. අද vlog එක ඇවිල්ලා සයිවර් නයිට් එක සරත් අයගේ රෙස්ටුරන්ට් එකේ. තව දෙයක් කියන්න ඕන. ඕගොල්ලෝ ගිය සතියේ අපි ලුක්ක ගිහිල්ලා නාපු වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක අනිවාර්යෙන් බලන්න. ඒකත් සුපිරියක් තමයි. ඒකට පට්ට කමෙන්ට්ස් තියෙනවා. ඒක සුපිරි. එහෙනම් ඉතින් ගිහිල්ලා හම්බෙමු. හරි. ඉතින් යනක මං ඉන්නේ කඩේ ගාවට. මොකද වාහනේ පාකින් එකේ දාලා පයින් යන්න ඕන ෂුට්ටක් මෙතනට එන්න. එන්නම් බඩගිනි දැන් 4:00 වෙලාව. බඩ ඇතුලේ බොක්සින් ගහනවා මේ වෙලාවේ. ඊයපු ගමන් කාගෙන තමයි යන්න තියෙන්නේ. ඉන්නේ ප්ලේස් එකට ආවා. අපි කට්ටිය තමයි යන්නේ. අද වයිෆ් කී අම්මත් එනවා අපිත් එක්ක කන්න. අපි දෙන්නයි ළමයි දෙන්නයි අපි කට්ටිය තමයි යන්නේ. මම කලින් වීඩියෝ එකක් මෙතන කරලා තියෙනවා මේ තියෙන ප්ලේස් එක. ඉන්නේ. යන්නේ. බලමු. හරි. රෙස්ටුරන්ට් එක ඇතුළේ ඉන්නේ මේ කැම ජාති තියෙනවා 20කට වැඩිය තියෙනවා අද. පට්ටම මෙනු එකක් තියෙන්නේ. ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. එන්න තියෙන්නේ. එන්න. නංගි තෝසේ කනවා වගේ.
පොල් රොටි තියෙනවා. මේ මොනවාද? මේ මොනවද දන්නේ මේ තෝසේ තියෙනවා. බිත්තර තෝසේ තියෙනවා. නිකන් තෝසේ තියෙනවා. පරිප්පු වඩේ තියෙනවා. සමෝසා තියෙනවා. සම්බෝල ಜಾති දෙකක් තියෙනවා. උළුදු වඩේ තියෙනවා. පොල් සම්බෝල තියෙනවා. පරිප්පු තියෙනවා. මාළු එකක් තියෙනවා. කිරි හොදිද කොහෙද? චිකන් එකක් තියෙනවා. මේ මොන සාම්බාරුනේ? සාම්බාරු එක. ඉදියාප්ප තියෙනවා. කඩල කරි එකක් තියෙනවා. ආ මේ රසම් එකක් තියෙනවා නේ. රසම් එකක් තියෙන්නේ. මොකද්ද? ඒ රසම් එකක් තමයි යෝ. කෑමක් තමයි තියෙන්නේ. බලමු මසාලා තෝසේ හදන විදිය. යම් බලන්න. තුපුන් අයියා. චාව්. කොයිද හැදෙන්නේ අතරද? ආ. නිම්මල් ඉවත් දෙන්න. යා මසාලා තෝසේ හදනවා බලන්න. මීන් අපේ chef grande chef. අයින් නිම්මල් මෙතනට. और මොනවද මල්ලි දාන්නේ? මසාලා දෝසෙනේ. ඔක දාලා උඩට මොන හරි පේස්ට් එකක් දානවද? අද තමයි දකින්නේ S2කින් කොහොමද හදන්නේ කියලා මසාලා තෝසේ. Live. ඒ මොනම ලිගීද? ගිය එකයි තල තෙලුයි. පට්ටම සුවඳක් තියෙන මෙතන. මේ වගේ තෝසයක් ගන්න ඉතින් සිඩ්නි සිලෝන් එකටම එන්න ඕන. කෙලින්ම උණු උණුවෙම කන්න පුළුවන් මේ සිඳගෙන. හදලා ඉවරයි නේ ඒක. සුපිරියටම තියෙනවා. මෙතන තව කියන්න අමතක වුණා මේ රයිස් ඇන් කරි බුෆේ එකකුත් තියෙනවා. ඕ එන්න. නේ. නූඩ්ලස් තියෙනවා. කහබත් තියෙනවා, සුදුබත් තියෙනවා. චිකන් පෝක් තියෙනවා, මාළු තියෙනවා, පරිප්පු තියෙනවා, සම්බෝල තියෙනවා. පේනවනේ කෑම ಜಾති 10ක් 15ක් විතර වෙන්න තියෙනවා. බ්‍රහස්පතින්දාට ඉන්දියන් කෑම ටික ඔක්කොම එහා පැත්තේ දානවා. මේ පැත්තේ තියෙනවා රයිස් ඇන් කරි. අපිට ඉස්සෙල්ලාට මම පෙන්නපු මසාලේ තෝසේ ඇවිල්ලා තියෙනවා.
පට්ට ෆ්‍රෙෂ් එකට ඒ වෙලෙම හදලා දුන්නේ. දුම් දානවා. බයෙන් එපා මම අද ඔක්කොම ඉවර කරනවා. ඉන්න අපිට උණු උණු වඩේ වෙලා දිනවා. මේ උළුදු වඩේ නේ අක්කේ? උළුදු වඩේ. දැන් බෙදපුවා සුපිරියටම තියෙන දුම් දානවා. ඕකේ සමෝසා. මේ සමෝසත් දැන් බෙදලා දෙන්නේ. කරකර සද්දෙත් තියෙනවා. ඔව් ඒක පට්ට ක්‍රිස්පි එකක් කෑවම පට්ටම රහයි ආ. ෆෝන් එක දෙන්න. වම්මන බෙදාගත්තේ. නිකන් තෝසෙද? මම බෙදාගත්ත බිත්තර තෝසේ. කයි මාළු කෑල්ලකුයි. ඒක නම් සුපිරියන්. පට්ටම රහයි එක. bitter දෝසෙ නම් සුපිරි. කෑවද? අම්මා මොනවද ගත්තේ? මම ගත්තා. samosa. Ini patta crispy ya. Ini samosa yang patta crispy ya. දැන් අපි try කරමු මසාලා තෝසේ එකක්. මසාලා තෝසේ. මොනවද දාගන්නේ කියලා හොදි. අද මසාලා තෝසේ කුකුළු මස් සාම්බාරු තමන දාගන්නේ. මාළු පොඩි කෑල්ලකුත් දාගමු ආයේ. ඒක පට්ට. try කරන්න කෑම ගොඩක් තියෙනවා ඒවා ඉතින් සම්බෝල චුට්ටකුත් දාගන්න. දෙවිල්ලද මේක? නෑ නේ. තව කෑම ජාති ගොඩක් තියෙනවා guys මම මේ තාම පටන් ගත්ත විතරයි. දැම්ම හැබැයි පොඩ්ඩක් බඩ පිරලා වගේ තියෙන්නේ. ඈ? බිම කොන? Ehi? No, Coca-Cola non c'è, questa. Aspetta, die. Ehi. Balon masala thosai ke rasa. Masala. ඒක පට්ටනේ මසාලා දෝසෙක මසාලා දෝසෙක වා කෑවේ නැද්ද ඒක කෑවා හවුස්ෆුල් ඒක නම් සුපිරි අංකෙතේ ඒකට 10න් 10ම දෙන්න පුළුවන් වාදන නැන්ටිද සෑමන් ජීවිතය තියා කියන්නේ මම කියනවා ඔයා කියන්නේ යා පරේට ඔක්කොම කරගෙන බලන්න බැරිදා වාඩි එදා බැරි කියලා ඒ වාඩි අය කතාව මේ සම්බෝලයත් එකද නියමයි කෑව සම්බෝලයත් එක දාගන්න දෙකම දාගන්න ඕන
මේ එක්කෙනෙක් කාලා හුස්ම ගන්න බැරුව ඉන්නවා. කොතර බඩගින්න ඉඳලාවත් වැඩන්නේ දෙකට කාපු ගමන් බඩ පෙරනවා. තෝස දෙකයි කෑවේ බඩ පුල් දෙන්න. කියන්න දෙවල් නැහැ පට්ටම රහයි තෝස දෙකම. මම කියලා ගේම අතරින් බෑ තම මොනාර බෙදාගමු. දැන් මොනා ගන්න? මේක කෑවනේ? ඔව් මේ මසාලා එක කිව්වා. මසාලා එකත් කෑවා මේකත් කෑවා. මේ මොනවාද? පරාටා. නෑ පූරි. ඈ? පූරි. පූරි? පූරි එක try කරමු. ඒක නම හොදිලා ගන්න. මොනවද දාගන්නේ? දාගමු. මොනවද යන්නේ ඒකට? පරිප්පුද මොනවද යන්නේ? අර කඩල කඩල? කඩල කරිය ගත්තේ නේ ඒක දාගෙන කාලා බලමු. ඉන්දියාප්පයි රොටි ඊළඟ වටේ. ඉන්දියාප්පයි රොටි ඊළඟ වටේ. කා ගන්න ඉඩක් නැහැ කොහොම හරි කන්න බෑ. මේකයි චිකන් මං හිතන්නේ. චිකන් අරක මාළු. ඕක කිරි හොදි හරි අල හොදි. අයි ඒකම උළුදු වඩේකුත් දාගමු. උළුදු වඩේක බඩ පිරෙන කරන්න දෙන්නේ නැහැ කන්න දෙපයි. කම. නම් බෙදාගත්තා. උළුදු වඩේ තියෙනවා නාන් රොටි තියෙනවා. මාළු තියෙනවා. පොඩ රෙස්ට් කරලා ගන්න. ඒ මේක රහයි ආ? ඇත්තටම රහයි. දෙන කඩ. नान रोटी सुपरी Lihat marua. Onde no ame abbaggio che dai, se ne ha dai Vero? Brava. Sempre. Però Ballo bulu bade. Non fai così, sediti qua. Brava. Così brava. පට්ට ක්‍රිස්පීට තියෙන මේ උළුදු වඩේ සුපිරි. දැන් බෙදපුවා මාර ක්‍රිස්පි මේක. බණ්ඩිය පුල්. එහෙමයි කියලා ගේම අතරින්න බෑ. අපි තව කන්න ඕන. යා. මේ බුෆේ එකෙන් ගෙදර අරන් යන්නත් දෙනවා ඒ ගානම දැක්කේ? ඔව් ඒක. ඒ ගානමයිනේ. ඒ ගානමයි. ඒ ගානටම කැමති විදියට මේ සේරම දේවල් ගන්න පුළුවන් ගෙදර අරන් යන්න. ටේක් අවේ. මේකට පොඩි දෙනවා මේකට. ඒ සම්බාර. සම්බාර පායේ වුණා. මට සම්බෝල ඒවා දෙන්න. දැන් මොනවද ගන්නේ? හරි හරි මේ හිතනවා දැන් කණේවා. Allora. එක් තෝසේ කෑවා. ගී මොකද්ද මේකක්කේ? මසාලා තෝසේ කියන්නේ. ගී තෝසේ මසාලා තෝසේ දෙකම කෑවා. ඒ ටික කෑවා. මේකත් කෑවා. නාන්න එකත් කෑවා. ඒ පූරි. පූරි.
පරාට කෑවේ නෑ රොටි කෑවේ නෑ. නෝමල් තෝසෙත් තියෙනවා කන්න. අපි කමු ඉන්දියාප්ප වගේ දාගමු. කන්න ඉඩ නෑ බඩේ. ඉන්දියාප්ප 3ක් වගේ දාගමු. තව දාගමු පරාට එකකුත් දාගමු. පරාට එකකුත් දාගමු. එතකොට ඒ ඇති පොඩි ටිකක් දාගමු. මේක දාන්න. ඉන්දියාප්පයි පරාටයි මාළු කෑල්ලකුත් දාගමු. මාළු එක සුපිරි, චිකන් එකත් මරු. ඔක්කොටම වැඩිය මෙන්න මේකත් සුපිරි. පට්ට ක්‍රිස්පි මේක. වඩයක් කෑවේ නෑ වඩේකුත් දාගමු. සම්බෝල ටිකකුත් දාගමු. මේක කෑවට පස්සේ මම මෙතන ජීවත් වෙලා ඉදී දන්නෙත් නෑ. බඩ පුල්. එහෙමයි කියලා ගේම අතරින්න බෑ. සටන පාවා දෙන්නේ නෑ. එහෙනම් අපි කමු. මුලින්ම පරාටකෙන් කාලා බලමු මොකද තත්ති කියලා. සම්බෝලත් එක්ක පස්සේ කම වඩලා සම්බෝලෙත් එක මේ පරාට එක පට්ට මාර මේකක් තියෙනවා. පරිප්පුවඩේ කෑවේ ඉස්සෙල්ලා. ඒක පට්ට ක්‍රිස්පි. ඔයගලන්ට ඇහෙනවද ඒ කර කර සද්දේ? පට්ටම ක්‍රිස්පි. ඉන්දියාප්ප තියෙනවා. ඉන්දියාප්පත් කාලා බලමු. ඉන්දියාප්ප එක පට්ට සොෆ්ට්. මේ දැන් ටිකට කලින් හදපු වගේ. මාර ෆ්‍රෙෂ්. මම්මගේ සටන නැවැත්තුවා ගයිස්. කන්න බෑ බඩ ෆුල්. කෑමට එක නම් සුපිරි කියන්න දෙයක් නැහැ. හායි නෑ පට්ට සුපිරි සයිබර් පාරක් කෑවා කාලෙකින් අවුරුදු ගානකින්. ඉතින් මේකෙන් කාපු නැති කට්ටිය ඉන්නවා නම් ඇවිල්ලා කාලා බලන්න. සුපිරි. නියම ෆ්‍රෙෂ් බඩු තියෙන්නේ පට්ටම රහයි කෑම. ඇවිල්ලා කාලා බලන්න කට්ටිය ආසවිතේ. එහෙනම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක සෙට් වෙමු හම්බ වෙනා.